ආයිබෝන් ඔයා මේක තුලා තියෙන ටෙක් හබ් YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලා ගොඩක් කියලා ලැප්ටොප් එක යූස් කරද්දි මේක රත් වෙනවා. ඒ කියන්නේ ඇතුලේ තියෙන ස්පෙක්ස් රත් වෙනවා. ඒ රත් වීම පිටතට නොදැනෙන විදිහට තමයි මේකවල නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? ඒත් ඔයාලට පුළුවන් software පාවිච්චි කරලා මේක බලා ගන්න. ඔයාලට මේක දැනෙන්නේ නැති වුණාට මේවා ඇතුලේ රත් වෙනවා. ඉතින් ඕවර්හීට් වෙන්න හොඳ නැහැ කියන්නේ පරිගණකයේ රත් වීම වැඩි වෙනවත් එක්කම කොටින්ම කිව්වොත් එහෙම ඔයාගේ ආයු කාලය අඩු වෙනවා. ඔයාගේ කියන්නේ ඉතින් ලැප් එකේ තියෙන ආයු කාලය අඩු වීමක් තමයි වෙන්නේ. ඒ කියන්නේ ලැප්ටොප් එකේ හොඳ පර්ෆෝමන්ස් එකක් බලා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ පර්ෆෝමන්ස් අඩු වෙනවා. ඊට පස්සේ ඔයාලට දැනෙන්න ගන්නවා මේක ඕවර්හීට් වෙලා තියෙන්නේ. මේක ඕනට වඩා ඕවර්හීට් වුණාම තමයි ඉතින් වෙන්නේ ස්ටක් වෙනවා. මේක ස්ටක් වෙන බලපාන එකම දෙයක් තමයි ඕවර්හීට් වෙන එක. හරිද? ඕවර්හීට් වුණාම තමයි මේක ස්ටක් වෙන්න බලපාන්නේ. පුළුවන් ඔයාලට කම්පියුටර් එක ඔන් කරාම පස්සේ BIOS වලින් අතර වෙලා තියෙන සමහර වෙලාවට Windows ඔන් වෙලා mouse keyboard වලින් ඔයාලට කිසිම රෙස්පොන්ස් එකක් නැති වෙනවනේ. Google tab ගොඩක් එකවර ඕපන් කරාම ගේම් එකක් දාලා එහි ග්‍රැෆික් එහෙම වැඩි කරාම ඕක වෙන්න බලපානවා. ඒ වගේම තමයි software ගොඩක් එකපාර ඕපන් කරාමත් ඔය කම්පියුටර් එක ස්ටක් වෙන්න බලපානවා. ඉතින් PC එක ඕවර්හීට් වෙන්න පුළුවන්. ඔය එකවර ගොඩක් ඕපන් කරලා පාවිච්චි කිරීමත් එක්ක ඕවර්හීටින් වෙන්න පුළුවන්. ලැප්ටොප් එක තියෙන පෑන් වලින් කරන්නේ වගේ ලැප් එක ඇතුලේ තියෙන රස්නේ ටික එළියට දැමත් ඒ රස්නේ වලට හරියන කූලින් එකක් පෑන් එකෙන් ඇතුලට ඇදලා ගන්න ඕනේ. ඒ ඇදලා ගන්න ඉතින් පිටතේ තියෙන වාතය ගන්න ඔයගේ ලැප් එකේ තියෙන ඕවර්හීට් එක පාලනය කරගන්න තමයි ඔය පෑන් එකෙන් පිටතේ තියෙන වාතය ගන්න. හරිද? ඒකෙන් තමයි ඇතුලට අරන් කූල් කරලා ගන්නෙ. ඉතින් ඔන්න ඔය කරුණුත් එක්ක ඔයාලට බලන්න පුළුවන් මේක ඕවර්හීට් වෙනවද කියලා කොටින්ම ඔයාලට හිතා ගන්න පුළුවන් නේ. තමයි ඉතින් සමහර කරලා තියෙන ඉතින් ගොඩක් ලැප් වල මේ විදිහට ස්ටක් වෙන බලපාන ඔයා වැඩ කරන ප්‍රමාණයත් අනුව ඉතින් අර ඉස්සෙල්ලක විදිහේ පෑන් වලින් වලට සමහරක් වෙලාවට 아무තු සද්දයක් ඇහෙන ගන්නේ. ඒ කියන්නේ පෑන් වල වැඩ කර ඉද්දි එකපාරට පෑන් එක වැඩි වේගකින් එක්ක කරකැවෙන්න ගන්නවා. එහෙම නැත්නම් පෑන් එක කරකැවෙද්දි 아무තු සූගාල වගේ සද්දයක් එන්න පුළුවන්. ඉතින් අන්න එහෙම සද්දයක් එන ලැප් එක හෝ කම්පියුටර් එක වගේ ඕවර්හීටින් වුණාම තමයි මේක වෙන්නේ. ඉතින් මේ ගොඩක් PC එකෙන් PC එකට මේ පෑන් එහෙම එන එක වෙනස් නේ. කියන්නේ ගේමින් PC එක නම් ගොඩක් රත් වෙන බලපානවා. ඒකට වෙනම පෑන් සිස්ටම් එකකින් හදලා තියෙන්නේ. ඉතින් කොහොම කරත් ගොඩක් ලැප් වල ඕවර්හීටින් වෙන බලපානවා. ඔයාලා ගොඩක් කාලට වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ දවස්වල නම් ගොඩක් අය ඔන්ලයින් වැඩ කරන හින්දා මේ ඕවර්හීට් වෙන බලපානවා. මාසෙකට සැරයක්වත් අනිවාර්යයෙන්ම සර්විස් කරන්න. දැන් ඔයාලට පේන විදිහට ඇතුළට වාතාශ්‍රය ගන්න ඔය පැත්තේ සයිඩ් වලින් තියෙන කවුල් වලින් තමයි ඇතුළට වාතාශ්‍රය ගන්න. ඒ කියන්නේ ලැප් එක නිර්මාණය කරද්දීම බලන ඔයාලා මේක ඇතුළට වාතාශ්‍රය ගන්න. දැන් ඔයාලට ඔය ලැප් එකේ බෑක් සයිඩ් එක බලුවම හොඳට පේනවා සිදුරු වලින් වාතයක් ඇතුළට ගන්නවා. ඉතින් මේක ඔයා පාවිච්චි කරන ස්ථානය අනුව මේක අනිවාර්යයෙන් වෙනස් වෙනවා. ගොඩක් අය ඇඳක් උඩ තියන් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මේෂයක් උඩ තිබ්බත් හොඳට ඔය කවුල් මේ වෙන්න පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ කවුල ඇරෙන්න පාවිච්චි කරන්නේ නැහැ. කවුල් වැහෙන්න තමයි පාවිච්චි කරන්නේ. එහෙම පාවිච්චි කරාම ස්ටක් වෙන ගොඩක් බලපානවා. ඒ කියන්නේ ලැප් එකට අවශ්‍ය කූල් කරන්න වාතය ගන්න බෑනේ. පෑන් වලින් විතරක් කූල් කරන්න බෑ. ඒ කියන්නේ පිටත තියෙන වාතය ඇතුළට ඇදලා ගන්න බෑ. ඔන්න ස්ටක් වෙන තවත් හේතුවක් තමයි ඔය ඇඳවල උඩ තියන් පාවිච්චි කිරීම. ඉතින් ඔයාලට පේන විදිහට පැත්තෙන් තියෙන ඔය සිදුරු වලින් තමයි ඔය ගොඩක්ම වාතයක් ඇතුළට ගන්න. ඒ කියන්නේ පිටත තියෙන වාතය ටික ඇතුළට ගන්න ඔන්න ඔය සිදුරු වලින්. ෆෑන් හරහා ඔය සිදුරු වලින් තමයි ඇතුළට ගන්න. ඒ වගේම ඇතුළේ තියෙන හීට් එක පිටට දාන්න ඔන්න ඔය හරහා. ඉතින් ඔයාලා ලැප් එකක් සර්විස් කරේ නැතුව ටික දවසක් තිබුණට පස්සේ ඔය පෑන් වල දූවිලි බැඳෙනවා. ඒ කියන්නේ ඉතින් ඔයාලා ඩස්ට් එක බැඳිනෝනේ පෑන් වල. ඒ පෑන් වලින් ඩස්ට් එක බැඳීමත් එක්ක පෑන් කරකැවෙන වේගය අඩු වෙලා අන්න එහෙමත් ඉතින් ඔයාගේ ලැප් එක ස්ටක් වෙන්න බලපානවා. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ අදාළ ස්ථානයකට ගිහිල්ලා ඔක සර්විස් එකක් කරන්න අනිවාර්යයෙන්ම. ලැප් එක පාවිච්චි කරද්දී ඒක සර්විස් කරන්නත් ඕනේ. ඉතින් ඒ කියන්නේ ලැප් එක පාවිච්චි කරන විදිය අනුව තමයි ඔය වෙන්නේ. ඒ කියන්නේ දූවිලි වැදුනොත් එහෙම ලැප් එකේ අනිවාර්යයෙන්ම ඔය පෑන් වලට ගොඩක් බලපානවා. ඒ කියන්නේ ටික දවසක් ගියාම එළියේ තියෙන වාතය ලැප් එක ඇතුළට ගනිද්දී පිටත තියෙන ඔක්කොම ඇදලා යනෝනේ පෑන් එකට. ඊට පස්සේ ඒකෙන් තමයි තවත් ස්ටක් වීමක් වෙන්නේ. ඒ කියන්නේ පෑන් එක කරකැවෙන වේගය අඩු වෙලා ස්ටක් වීමක් වෙනවා. හරිද? ඉතින් ඔයා ඒව කරුණු ගැන අනිවාර්යයෙන්ම බලන්න ලැප් එක පාවිච්චි කරලා තියෙන ස්ථානේ. ඊට පස්සේ තව දෙයක් තමයි ඔය අපේ CPU එක උඩ තියෙන පේස්ට් එක. ඔය පේස්ට් එකේ කාලේ ගියන් පස්සේ ඕවර්හීට් වෙන්න බලනවා. ඉතින් ඒකටත් ඔයාලට කරන් තියෙන අදාළ ස්ථානට ගෙනහිලා ලැප් එක සර්විස් කරද්දී ඔයා මේවා ඔයා මේ වීඩියෝ එක බලලා ඔයා මේ ලැප් එක ගලවලා හැම කරන්න යන්න එපා. ඉතින්
ඔයාට කියන්න තියෙන ඔයා මේ ස්ථානවලට ගෙනහිල්ලා මේ අවශ්‍යතා සර්විස් එකක් කළා අනිවාර්යයෙන්ම ලැප් එක මේව කරගන්න. ඉතින් ඔය ඔයාට පේන තේ ඩෙස්ක් එකක් උඩ එහෙම තියලා පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම අර යට තියෙන බෑක් සයිඩ් එකේ තියෙන කවුළු හොඳට විවෘතව පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ පිටත තියෙන වාතය ඇතුළට ගන්න අනිවාර්යෙන් පාවිච්චි කරනවා. ඔය ඔයාලට පේන විදිහට කවුළු වලින් අනිවාර්යෙන් අතුලට වාතයක් ඇදලා ගන්නවා. හරිද? හරි ඉතින් මං හිතනවා අද ගෙනාපු වීඩියෝ එකට වැදගත් වෙන්න තියලා ඔයා ලැප්ටොප් යූස් කරන නම් අනිවාර්යයෙන්ම වෙන ප්‍රශ්නයක් තමයි ලැප් එක හීට් වෙන එක. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බලපු ඔයාට මේක විසඳෙන්නේ නැති කියලා මේක මොකද්ද මේ වෙන්නේ කියලා වීඩියෝ එක වැදගත් කියලා හිතනවා. යාළුවොත් බලන්න ෂෙයා කරන්න. ඔයා අපේ channel එකට අලුත්ම කෙනෙක් නම් යට තියෙන subscribe button එක click කරලා ඊට හැවෙත් තියෙන bell notification එක තෝල් දාන්න අමතක කරන්න. අලුත් වීඩියෝ එක හම්බ වෙනවා ඔයාලට ජය වේවා. ටේක් කව්.